ආයිබෝවන් මිත්‍රවරුනි අර සුනාමි සල්ලි හොරා කාපු එක ගැන මෙන්න හොඳ ප්‍රවෘත්තියක්. ඔයාලා හැමදෙනාම බලන්න. මෙන්න මේ වීඩියෝව බලලා කියලා අපි ඒ ගැන කතා කරමු. ඊළඟට විශේෂයෙන්ම ලංකාවේ ආందోලනයේ තුඩු දුන් හිටපු අගමිනිසුරු සලපෙන් සිල්වා මහත්මයාගේ ප්‍රකාශය හෙල්පින් හන්බන්තොට නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔබ ජාතියෙන් සමාව ගත යුතුයි ප්‍රකාශයක් කළාද? ඒක වරදවන්න නේද? ඔබට පුළුවන් ඉවරද කරන්න. ඔය අනුචනාගේ මාතෘකාවත් එක්ක ඔය සම්මන්ත්‍ර මාලාව පවත්වනකොට දැන් මම කියනවානේ මෙතුමා තරක කරන්න බෑ කියලා. මම සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. මම නාරායන පිට වැදගත් ගිහිලා කියලා මම අවශ්‍ය බඩ බඳ ගන්නවා. එතන ආයතන ටිකක් විතකීල කතා කරනවා. අග්‍රෝෂිකාරය ගන්න කිව්වේ නෑ. දැන් යනවා කියලා කතා කරනවා. එතකොට දැන් ඉන්න ජනතා විචාරණේ ප්‍රබල සාමාජිකයෙක්. ඉතින් මම එතුමා මට ඒ මාත්‍යන්තර ළඟට ඇවිල්ලා කිව්වා සර් දැන් හැමතැනම කියනවා මහින්ද රාජපක්ෂ ආයත අරගෙන කොළ යුතුයි කියලා. සර්ට තිබුණානේ එක පෙළකින් එක වගන්තියක්. එක වගන්තියෙන් ඔයාව ජීවිතය යන්න. එහෙම අවස්ථාවක් තිබුණේ නෑ. නඩුවක් තිබුණේ නෑ. උඩ විරුද්ධ ඌ තමයි නඩුව ඉදපත් කරේ. ඉතින් මෙහත් එක්ක ඔය ඉතරක මට කියන්න බෑනේ. මම ඉතින් කිව්වා මාතින් වරදක් වුණා නම් සහෝදරයලා කියලා. මට සමාවෙන්න කියලා. ඉතින් ගියා ඉනහලා මම පිළිතර කරලා ගියා. මොකද යත් එක්ක මට ඔය නීති තර්ක කරන්න අවකාශයක් තිබුණේ නෑ. පොදු වෙලඳරේ මම ඒ ආයත එක තර්ක කරන්න යන්නේ නෑ. ඒක සුදුසු වැඩක් නෙවෙයිනේ. ඉතින් ඊට පස්සේ මේ රැස් ඊට දවස් කීපයකට පස්සේ තිබුණා මේ නව නගර ශාලාවේ රැස්වීම සම්මන්ත්‍රණය. ඒකටත් මේ මාසෙ ඇවිල්ලා ඉතින් මම කිව්වා මෙන්න මේ වාගේ එකක් මෙයා මතු කරුවා. සම්මන්ත්‍රණය. ගම ගියා ඒක කියන්නේ ගම ගියා මේ වාගේ මතු කරුවා. ඉතින් මම ඇත්තටම එයාට කිව්වා සමාවෙන්න කියලා. මාතේ වරදක් සිදු වෙලා තිබෙනවා නම් මම ඇත්තටම මොකද රටේම සමාවක් ගන්න ඕන. ඊළඟ මම නිකන් කිව්වේ මාතේ වරදක් සිදු වෙලා තිබෙනවා නම් කියලා. ඉතින් ඒක තමයි ඔය මාතේ නිකන් hina වෙලා කිව්වේ මේ ගම ගියා කියලා මේ කිව්වා මාතේ වරදක් සිදු වෙලා තියෙනවා නම් රටේම සමාවක් ගන්න ඕන කියලා. ඉතින් එදා හවසම BBC සංදේශේ මගේ විමසුවා. මම කිව්වා මගේ වරදක් සිදු වුණා කියලා මම කවදාවත් කිව්වේ නෑ. සිදු වුණා නම් ඒකට පසුබිමක් තියෙනවා පොතේ. දැන් ඔය මට වෙලාවක් තියෙනවා විතර කියලා. ඒ සම්බන්ධයෙන් නම් වෙලාව තියෙනවා. මොකද ඒක අපිට දාලා තියෙනවා. ඒතර හෙල්පින් හම්බන්තොට කියන්නේ මේ හොඳ ගමන්. ඒ කියන්නේ 2000 දැන් සුනාමිය තිබුණේ මම හිතුවේ 2004. 2004 සුනාමිය තිබුණ අවස්ථාවේදී චන්ද්‍රකක් මහතුම රටින් පිට හිටියේ. මහින්ද රාජපක්ෂ ආගමැති වශයෙන් හිටියේ. ඒතර නොයෙක් පිළිස් ඇවිල්ලා අගලා මේ ආධාර දුන්නා. ඒ කියන්නේ සුළුසුළු ආධාර යා ඒ ස්ථානෙටම සමහර වැදගත් සමාගම් වලින් ආධාර දුන්නා. ඒ සමාගම් වල ආධාර දුන්නේ මහින්ද රාජපක්ෂ. එතුමා මේක බාරගෙන එතුමාගේ පෞද්ගලික එහෙමද? පෞද්ගලික අගමැති වශයෙන්. අගමැති වෙනවා. අගමැති කාර්යාලය බාරගෙන තියෙන. අගමැතිගේ ලේකම් ලලිත එතුමාට එතුමාට කියලා හක්ලා කියනවා මේක මේ account එකට දැන්පත් කරන්න. හැබැයි හම්බන්තොටට පමණක් මේ ආධාර ලබා දෙන්න. මොකද හම්බන්තොට තමයි ඒ වෙලාවෙ වෙනකොට හොඳටම මහර වැටලා තිබුණේ සුනාමි. විශාල සංඛ්‍යාවක් වැටලා තිබුණා. ඒක හානියක් සිදුලා තිබුණා. එතුමාගේ මැතිවරණ කලාපේ. දාලා දැන් මේ ක්‍රියාත්මක කරන්න නීතිමය රාමයක් නැහැ. ඉතින් ඔය හෙල්පින් හම්බන්තොට කියන වචනේ ආවේ ඒක ලලිත් අසරත් ලලිත් විරුද්ධ මාතෘ වෙනකන් තිබුණා. එයා දැම්ම account එකේ නම හැටියට රාජපක්ෂ කියන බෑනේ. හෙල්පින් හම්බන්තොට කියලා. ඒක වෙන්නේ නම ආවේ. නම හැටියට හක්ලා ඊට පස්සේ එතුමා මේ සම්බන්ධ මිලියන 82ක් හම්බලා තිබුණා. වැදගත් දෙයක් එතුමා කිව්වා ඒ අවස්ථාවේ. මම ලලිත් තමයි කරලා තියෙන්නේ. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවකම දැක්වීමක් කළා. මෙන්න මේ ආයතන මහින්ද 12. මේ මුදල් පරිත්‍යාග කරලා තියෙනවා. ඒක පිළිබඳ අගමැතිතුමා පුතවේදියෝ ඒ සඳහන් කරන්න ඕන එක ජනතාව වෙනුවෙන්. කරලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලෙට එක දැනුවත් කළා. කැබිනට් මණ්ඩලෙට කිව්වා මහින්ද රාජපක්ෂට විරුද්ධව ක්‍රියා කළ යුතුයි කියලා. විනාඩි 45ක් මේක සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ තමයි මහින්ද රාජපක්ෂ අපේ විශාල ජාලය මගේ මූලික අයිතිවාසිකම් කඩ වෙන්න යනවා. මාව අතරට ගන්න යන්නේ. කිසිම සාක්ෂියක් නැතුව. මේ ගොතක කරුණු මත මාව අතරට ගන්න යන්නේ කියලා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් 13 වෙනි ව්‍යවස්ථාවට එහෙම තියෙන අයිතිවාසිකම්. යාමේ නඩුව ආම අපි ගිහලා අපි බැලුවා මේක ඔක්කොම ගෙනලා හක්ක බැලුවාම දැන් එතුමාට හම්බෙලා තියෙන මිලියන 82ක්. ඒ සම්බන්ධයෙන් සුති කිරීමක් තියෙනවා. ඒක මුදල දැන් බාණ්ඩාගාර දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මේ බාණ්ඩාගාර යන මාසයක් විතර වුණා මේ කාලය තුල සාමර්ථ්‍ය පරිහරණයක් තියෙනවා. හැබැයි ඒක ඇත්තටම හෙල්පින් හැමදාම විනම විතරයි තිබුණේ. ඒක අරගෙන නැහැ කවුද. ඉතින් අපි කිව්වා මෙහෙම තියෙනකොට ගන්න බෑ අතට ගන්න බෑ. වෙන සාක්ෂි තියෙනවා. පස්සේ බලලා බලන්න. මේ දැන් ජනාධිපති මැතිවරණ දැන් මාසයක් සුමාරු 3ක් විතර තියෙනවා. ඉතින් මම හිතුවේ එතන සැලසුම තිබුණේ මේකෙන් අතරට අරන් එතුමාට නාම යෝජනා නොදී සිටීමට. දැන් බැලුවාම පොලිස්පතියෙන් net හිටපු ජනාධිපති තන්ත්‍රික බණ්ඩාරනායක මහත්මයා. ඉතින් මේ යොමුම බැලුවාම අපිට තේරුණා කෙලින්ම මේක පොලිස්පතිගෙන් නීතිපතිගෙන් දැන් විනාඩි පැයකට ගානකින් මේක සිදුලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි අතුරු නියෝගය කෙරුවේ. මෙයාත් සාක්ෂි නැත්තම් මෙයාව මේ සාක්ෂි මත අතරට කරන්න බෑ කියලා. ඔබතුමා එදා ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම හෙල්පින් හම්බන්තොට තීන්දුව සම්බන්ධයෙන් අදටත් ඒ පිළිබඳව දොසක් දකින්නේ නැහැ. විශේෂයෙන්ම ඒ පැහැදිලි කිරීම තමයි හිටපතුනේ හිටපු අගමිනිසුරු සලපෙන් සිල්වා මහත්මයා මේ අවස්ථාවේදී සිදු කරේ. අපි ඔහුගෙන් තවත් තොරතුරු දැනගන්න මොකද මේ විරාමයෙන් පසුව ඔන්න පේනව නේද සහෝදරවරුනි මේක කොච්චර බොරුවක්ද කියලා. දැන් ඉතින් ජෙප්පන්ගේ ඩෝබියන්ගේ පුක මූට්ටුවේ අර හම්බන්තොට හොරා කෑව කියලා මහින්ද රාජපක්ෂට බැන්නනේ. ඔය සරත්ෙන් සිල්වා තමයි ඔය වීඩියෝ දාන්නේ. ඔය මාධ්‍ය සාකච්ඡාවේ ඉන්නේ. ඔන්න දැන් ඔන්න පුක මූට්ටුවේ කට්ටියගේ කොච්චර බොරු අවලාදද මේ ආණ්ඩුවෙන් ඒ නැගුවේ කියලා. ඉතින් මේ ආණ්ඩුව පචම ආණ්ඩුව බොරු කියන පචම ආණ්ඩුව තමයි දැන් තියෙන ආණ්ඩුව.
ඒකින්ද අපි නුවණින් කල්පනා කරලා සබුද්ධිකව හිතලා ඉදිරියට තීරණය ගමු කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා.